හරි මේකේදී කතා කරන්නේ KSP ගානක් හදන්නේ කොහොමද කියලා. KSP කියලා කියාට සාමාන්‍ය මේ පරණ අපි පාස් පෙළ තරම් බැලුවොත් හැම අවුරුද්දෙම වගේ චූලි ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේක SC වෙන්න පුළුවන්, SC ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් PH වලට සාපේක්ෂව KSP ගොඩක් ලේසි ප්‍රශ්නයක්. හරි අවශ්‍ය තීරි ටික තේරුම් ගත්තට පස්සේ KSP වුණ KSP ගානක් හදනවා. මොකද මේක එකම තීරි ටික කැලගෙන නිසා. හරිද මම ප්‍රශ්න තුනක් දාලා තියෙනවා. ප්‍රශ්න තුන අපි දහන 25ට ප්‍රශ්න වලින් මේ අර හොඳ ප්‍රශ්න ටිකක් දාලා තියෙන්නේ. අර මේ ප්‍රශ්න ටික කරාට පස්සේ වට පුළුවන් වෙයි මේ පාර ඕන ගානක් આવම පස්සේ එක් කරගන්න. හරිද? එතකොට දැන් මේ ප්‍රශ්න ටිකත් එක්කම පොඩි තීරි කොටසකුත් මෙතන විස්තර කරන්න. හරිද? දැන් අතරම ගත්තොත් KSP හරි ළමයි KSP හරි මේක අපි KSP කියලා කියන්නේ ද්‍රාව්‍යතා ගුණිතය. හරි ද්‍රාව්‍යතා ගුණිතය අපි KP KC KB වගේ නියත ඉගෙන ගන්නවා. මේ වගේ මේ KSP කියන්නේ නියතය. එතකොට අපි සමතුලිතතාව පාඩම් හැම එකකම අපි කතා කරන්නේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියා ගැන. හරි අපි ඒක දිශාත්මකව කතා කරන්නේ. අපිට මේ නියතයන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රත්‍යවර්ත සමතුලිත තත්ත්වයට පත් වෙන ප්‍රතික්‍රියා ගැන. එතකොට දැන් මේ ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ විශේෂයෙන්ම අපි සමහර සංයෝග තියෙනවා සම්පූර්ණයෙන් ජලයේ දිය වෙන්නේ. දැන් සෝඩියම් හයිඩ්‍රොක්ලෝරයිඩ් ගත්තොත් ලුණු ගත්තොත් ඒගොල්ලෝ සම්පූර්ණ වතුර දිය වෙනවනේ. අයි සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් කිසිම තියන්න දෙයක් නැහැ. හරි ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් ගත්තොත් ඔක සම්පූර්ණයෙන් වතුර දිය වෙනවා. හරි ජලීය සෝඩියම් අයන සහ ජලීය ක්ලෝරයිඩ් අයන හතර එකයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් උදාහරණයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද වෙන්නේ? ඔය දෙවෙනි කාණ්ඩේ අපි කතා කරන ඔය ඒ හයිඩ්‍රොක්සයිඩ් කාබනේට් වගේ කට්ටිය ගාලා වතුර දිය වෙන හොරයිනේ. දැන් දෙවෙනි කාණ්ඩ හයිඩ්‍රොක්සයිඩ් වල කාණ්ඩේ පහළට යනකොට ටික ටික හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. ගොඩක් ඒවා උඩ ටික වගේ දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දිය වෙන්න කැමති නැහැ. බේරියම් ඔය කාබනේට් වගේ ගාලා දිය වෙන්න තිබ්බා. ඒතකොට දැන් මේගොල්ලන්ගේ වගේ ගත්තොත් මේගොල්ලන්ගේ ළම අපි ද්‍රාව්‍යතාවය හරිද මේ කතා කරත් මේගොල්ලෝ ද්‍රාව්‍යතාවය පෙන්නනකොට මේ වගේ ප්‍රත්‍යවර්ත ලකුණ පාවිච්චි කරනවා. හරිද? ඇයි? මොකද මේගොල්ලෝ භාගයට කැඩෙනවා කියලා පෙන්නන. අපි ප්‍රත්‍යවර්ත ඊතල පාවිච්චි කරලා ඒ මේගොල්ලෝ සම්පූර්ණ කැඩෙන්නේ නැති නිසා. උදාහරණයකට ජලීය ද්‍රාව්‍ය වතුර ටිකක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික දිය කරොත් මේක සම්පූර්ණයෙන් දිය වෙන්නේ නැහැ. හරි සම්පූර්ණයෙන් වතුර දිය වෙන්නේ නැහැ. හරිද? මේ වගේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් යම් චුට්ටක් කැල්සියම් හයිඩ්‍රොක්සිල් ලයින් හැදෙනවා. ඒගොල්ලන් එකයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔක තමයි වෙන සරල කතාව. તો මතක තියාගන්න අපි මේ KSP එකට මේ ද්‍රාව්‍යතා ගුණිතය පාවිච්චි කරන්නේ වෙන මේ වගේ අර අපි කියන අල්ප වශයෙන් ජලයේ දියවීම. අල්ප වශයෙන් ජලයේ ද්‍රාව්‍ය අයනික සංයෝග වල අයනික සංයෝග වලට මොකද අයනික සංයෝග කියන්නේ අයන හදන කට්ටිය. දැන් උදාහරණයක් විදිහට ඒගොල්ලෝ දැන් ඒගොල්ලන් ඔය කට්ටිය ගැන මේ කතා කරලා වැඩක් නැහැ. හරි ඒගොල්ලෝ අණු වශයෙන් තියෙන ඒගොල්ලෝ අයන හදන්නේ. මොකද අපි කතා කරන අයනික සංයෝග. ඒ අයනික සංයෝගත් අල්ප වශයෙන් හරි ලෙඩ් ක්ලෝරයිඩ් ලෙඩ් බ්‍රෝමයිඩ් ලෙඩ් අයඩයිඩ් ඒගොල්ලෝ සම්පූර්ණයෙන් ජලයේ දිය වෙන කට්ටිය නෙමෙයි. ඒගොල්ලන්ගේ ද්‍රාව්‍යතාවය ගැන කතා කරලා මේ අපි සමතුලිතතා නියතයට තමයි KSP ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ. එතකොට විභාගෙදී ඔයාගෙන් මේ KSP සම්බන්ධව කතා තියෙනවා. pH වගේ හින වාත ගොඩක් නැහැ. හරිද? එකක් තමයි හරිද මොකක් හරි සංයෝගයක් දීලා හරිද කියනවා මේ අදාළ සංයෝගය කියන්නේ මේක සම්බන්ධයක් නම් කියන මේක සම්පූර්ණයෙන් වතුර දිය වෙන්නේ නැහැ නේ. අපි සම්පූර්ණයෙන් වතුර දිය වෙන කට්ටිය ගැන මේ කතා කරන්නේ. හරිද? උදාහරණයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් යම් ටිකක් අරගෙන වතුර දිය කරා. හරිද? ඒ සමතුලිත අවස්ථාවේ කැල්සියම් සාන්දන හයිඩ්‍රොක්සිල් ලයින් සාන්දනය කියලා දීලා මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් KSP කරණය කරන්න කියලා දෙනවා. එන එකක් තමයි ඒක ගණන් වර්ගයක් තමයි KSP හොයන්න දෙනවා අපිට. හරිද? KSP හොයන්න දෙනවා. දාලා මොකක් හරි සංයෝග ක්‍රියාවකට පස්සේ යාගේ සාන්ද්‍රණ දීලා KSP එකේ හොයන. අනිත් එක මොකද්ද? KSP එකේ දීලා අපිට එක එක කට්ටියගේ අදාළ කොච්චර තියලා තියෙනවද හොයන්න දෙන්න. ඒක අර කියන්නේ පැත්ත. තව එකක් තමයි මම ඔය ගානක් එක අපි සාකච්ඡා කරනවා. සංයෝග මේ දෙකක් තිය කරනකොට හරිද? සංයෝග දෙක උදාහරණයක් විදිහට සිල්ව ක්ලෝරයිඩ් සිල්ව ක්ලෝමින්. ඒ ක්ලෝරයිඩ් දැනක ක්ලෝමේට් දැනක ද්‍රාවණයට සිල්ව දානවා. ඒක දෙකම අවක්ෂේප වෙනවා. ඒකේ මුලින් අවක්ෂේප වෙන්නේ මොකක්ද? සම්බන්ධ කරුණු කීපයක් තමයි මේකෙන් කතා කරන්න තියෙන්නේ. හරිද? දැන් උදාහරණයක් ගන්න KSP මතක තියාගන්න පාවිච්චි කරනකොට තමයි දැන් KSP
අයනික ගුණිතය මං කිව්වනේ මේ සමතුලිතතාවය අපි ගණන් හදනකොට KP KC ඔය pH ගණන් හදනකොට හැමතිස්සෙම මේ සමීකරණයෙන් අපිට වැදගත් වෙන්නේ. මේ සමීකරණය දැන් මම අපි pH KSP කතා KP KC කතා කරා කිව්වා. අපි පාවිච්චි කරන සමතුලිත සාන්ද්‍රණ. සමතුලිත සාන්ද්‍රණ කියන්නේ සමතුලිත සාන්ද්‍රණය පාවිච්චි කරනවා. මේවට හැමතිස්සෙම අපි සමතුලිත සාන්ද්‍රණ පාවිච්චි කරනවා. එතකොට මේ KSP වලටත් එහෙම තමයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන හරිද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වතුර දිය කරනවා. හරිද? දිය කරගෙන යනවා. මම ලොකු දියවීමක් වෙන්නේ නැහැ. කිසියම් අවස්ථාවක් එනවා. හරිද? මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් උපරිම දිය වෙන ප්‍රමාණයක් එනවා. හරි? උපරිම දිය වෙන ප්‍රමාණයක් ඊට පස්සේ මේ ටික දාන ටික පතුලේ දිය වෙනවා. මේ පතුලේ අවක්ෂේප විදිහට හැදෙනවා. හරිද? යම් අවස්ථාවක් එනවා. ඔය අවස්ථාවට මොකද්ද කියන්නේ? ඒකේ තේරුම මොකද්ද? මේ අදාළ ද්‍රාවණ පරිමාව ඇතුලේ දිය වෙන්න පුළුවන් උපරිම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික දිය වෙලා ඉවරයි. අපි මේ වගේ අවස්ථාවකට කියන මේ ද්‍රාවණය සංතෘප්ත ද්‍රාවණයක් කියනවා. සංතෘප්ත. ඒ කියන්නේ මෙයාගේ දිය වෙන්න පුළුවන් උපරිම අදාළ මේ සංයෝගයේ දිය වෙලා තියෙන. ඒක සංතෘප්ත ද්‍රාවණයක් කියලා කියනවා. ද්‍රාවණය. එතකොට මතක තියාගන්න මේ සංතෘප්ත ද්‍රාවණ වලට තමයි අපිට KSP ගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒතර ඇත්තටම මෙතනත් එල්ල මේ සමතුලිතතාව. හරි මෙතනත් මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරට පස්සේ මෙතන යම් පතුලේ ටිකක් අවක්ෂේප වෙනවා. මේ ද්‍රාවණේ කැල්සියම් අයනයි හයිඩ්‍රොක්සිල් අයන තියෙනවා. මේ දෙන්න අතර මේ ඝන මම මේ ඝන කරලා යන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප මේ කැල්සියම් අයන හයිඩ්‍රොක්සිල් මේගොල්ලෝ අතර ඇති වෙනවා සමතුලිතය. ඇත්තම තමයි ඕක තමයි අපි KSP විදිහට පාවිච්චි කරන මේ සමතුලිතය. හරිද? අනිත් එක තමයි මතක තියාගන්න අපි KP KC වගේ මේක අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? උෂ්ණත්වය නියත වෙන්න ඕන. හරි උෂ්ණත්වය නියත වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද උෂ්ණත්වය මත මේ KSP ගේ වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් නියත උෂ්ණත්වයකට මේ වැඩේ කරන්න ඕන. හරිද? ඒක සාමාන්‍ය හැමතිස්සෙම පතුලේ අවක්ෂේප තියෙන්නත් ඕනේ. සාන්ද්‍රණි සමත් මේ සංතෘප්ත මේ ද්‍රාවණයකට අපිට KSP ගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි? දැන් උදාහරණයක් විදිහට හිතන්න. AB කියලා මේ ඝනයක් මම වතුර දිය කරා. හිතන්න ඕක අල්ප වශයෙන් දිය වෙන කෙනෙකුට සම්පූර්ණයෙන් වතුර දිය වෙන්නේ නැහැ. කායනිකයි අල්ප වශයෙන් ජලය දිය වෙනවා. හරිද? මෙයා අපි A+ කියලා ගමු. මේක B- කියලා ගමු. හරිද? ඒතර මේක දිය කරාට මේක දැන් මේ ටිකක් දිය කරනවා. ඊට පස්සේ A- යනවා B+. එතකොට ද්‍රාවණය එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ද්‍රාවණය හිතන්න දැන් මේක සංතෘප්ත ද්‍රාවණය. මේක සංතෘප්ත වෙලා. හරි ඒතර මේ සමීකරණ ඇත්තටම පාවිච්චි කරන සංතෘප්ත ද්‍රාවණ අපි උපකල්පනය කරන එක සංතෘප්ත වෙලා තියෙන. කියන්නේ දිය වෙන්න පුළුවන් උපරිම ටික දිය වෙලා කියලා අපි පිළිගන්නවා. හරිද? මෙන්න මේ අපි විභාගයේදී අහන පළවෙනි ප්‍රශ්නයක් තමයි මේ අදාළ ජලීය ද්‍රාවණයේ අදාළ KSP අගය සඳහා ප්‍රකාශනය. KSP ප්‍රකාශනය ලියන්න. මම KSP කියලා ලිව්වා. හරිද? ඕනනම් මෙතන AB කියලා දාන්න පුළුවන්. හරි ඒක අත්‍යවශ්‍යම නැහැ. KSP සමාන කරන්නේ අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න එකම තමයි. දැන් මේකත් එන්නේ ළමයි අර විදිහටම තමයි. මොකද්ද? අපි සමතුලිතතාව නීතිය දැන් K කියලා මම ලිව්වා K ඩෑෂ් කියන එකක් දැම්මා. මෙයාගේ සාන්ද්‍රණය B - සාන්ද්‍රණය බෙදීම AB solid සාන්ද්‍රණය. හරි. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒතර මේක මේ පැත්තට යවුවා. K AB හරිද? K AB A- A+ හරිද? B-. ඒක දැන් මම කිව්වේ මේ AB කියන්නේ මොකද්ද? මේක solid එක මේක ඝනයක්. ඝනයක අපි දන්න සාන්ද්‍රණය නියතයි. ඒතර ඒ නිසා මේ නියතය මේකත් නියතයක් නිසා මේ නියතයේ වෙනුවට අපි KSP කියන නියතය දාන්න පුළුවන්. ඒ නිසා මම KSP කියලා ආදේශ කරා. මේක A+ B- කියලා දැම්මා. හරි ඒතර ඔය ප්‍රකාශනය ලියන්න අන්න ඕක. ඒක විභාගෙදී ජානක වගද්දොත් අනිවාර්යෙන් ඕක ලියන්න ඕන. ඕගොල්ලෝ සම්පූර්ණ ලකුණ හම්බ. හරිද? ස්ටොයිකියෝමෙට්‍රික සංකේතයක් උදාහරණයක් විදිහට හිතන්න A to B මේක වතුර දිය කරනවා. එතකොට මොකද වෙන්නේ? A to B නම් මෙතන A+ එකක් එන්නේ. එතන මෙතන B- එකක් එනවා. මොකද වෙන්නේ මෙතන? මෙතන මොනවාද B2 එකක් එනවා. මොකද මේක දෙකම එන්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර A+ B2 එකක් එනවා. මේක ධන දානවා. මෙතන දෙකක් තියෙනවා. මේ පැත්තට දෙකක් දානවා. හරි ඒතර සැලකිලිමත් වෙන්න ඔය වගේ ඔය සංගුණක තියෙනකොට මොකද වෙන්නේ කියන එක. මේකේ KSP ලියන්නේ කොහොමද? මේකේ KSP ලියනකොට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක වැදගත් වෙනවා. දැන් අපි ඔය
KPKC ලියන වගේම තමයි සාන්ද්‍රණ ලිව්වා. ඊට පස්සේ මෙයාගේ මේ ස්ටොයිකියෝමෙට්‍රිකල්ගේ අපි මේ දර්ශක විදිහට පාවිච්චි කරන බලය විදිහට මෙතන වර්ගය පාවිච්චි කරලා මෙතන ගුණ කරනවා. මෙතන B2 minus. හරිද? දැන් මෙතන B2 minus එක 2 දෙක තියෙන ඉන්න දෙක දාන්නේ නැහැ. දැන් මේක අපි ගන්න පාවිච්චි කරන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණ. මේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණ එකයි. ඒක මතක තියාගන්න. හරි? ඉතින් ඔන්න ඕක තමයි කතාව. ඒතර KSP ඕන ගානක මුලින්ම අපිට හම්බ වෙන KSP ප්‍රකාශනය ලියන්න. එතන ප්‍රකාශනයෙන් දැන් මේ ප්‍රකාශනය ලියන එකේ තේරුම තමයි මේ ද්‍රාවණය සන්තෘප්තයි. හරි? මේ සන්තෘප්ත ජලීය ද්‍රාවණයක හරිද? මෙතන දිය වෙන්න පුළුවන් උපරිම. හරි? A- සහ උපරිම B- සාන්ද්‍රණයක් දැන් උපරිම තියෙනවා. හරි? උතන සමතුලිතතාවක් ගතික සමතුලිත මෙතනත් අර සමතුලිතතාවක් තමයි යන්නේ. හරිද? ඒ සමතුලිතතාවට ඒ කියන්නේ ඒ ගතික සමතුලිතතාවට ආවට පස්සේ තමයි මෙතන මේ KSP ලියන්නේ. හරි? මං කිව්වේ ඒක හැමතිස්සෙම අපිට KSP ප්‍රකාශනය ලියන්න බෑ. KSP ලියන්න නම් පද්ධතිය සමතුලිත වෙන්න ඕනේ. දිය වෙන්න පුළුවන් උපරිම සංයෝගය දිය වෙලා ඉවර වෙන්න ඕනේ. හරිද? මේක දිය වෙලා ඉවරයි මේ අවස්ථාවේ. මේ ඝනය සහ මේ ජලීය අයන අතර තියෙනවා ගතික සමතුලිතතාවය. හරි? ඕක අර සාමාන්‍ය අපි ඉගෙන ගන්න ඔය රසායනික සමතුලිතතාව තියරි ටික වගේම තමයි. හරිද? ඔන්න ඕක තමයි KSP වල මූලික කතාව. ඊට පස්සේ අපි ගණන් ටිකට යමු. ඒ ගණන් ටිකට ගියාට පස්සේ අපි ඒකේ තියෙන තීරිත් එක තව දේවල් කතා කරමු. හරිද? එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් දීලා තියෙනවා. ඒකේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අරන් තියෙන්නේ. හරිද? සෙල්සියස් අංශක 25 දී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවලිය. මම කිව්ව එකයි මේකෙදි අනිවාර්යෙන් ප්‍රතික්‍රියාව අහනවා. මොකද මේ ප්‍රතික්‍රියාව වැදගත් වෙන ගාන හදන්න. හරි? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෝලිඩ්. මතක තියාගන්න ගානේ. අනිවාර්යෙන් භෞතික තත්ත්ව ලියන්න. දැන් මේක ජලීය ද්‍රාවණයක් නෙමෙයි. හරි? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගානේ තමයි වතුර දිය කරන්නේ. දිය කරාට පස්සේ මොකද වෙන්නේ? කැල්සියම් අයන ජලීය ද්‍රාවණය හැදෙනවා. ජලීය කැල්සියම් අයන තියෙනවා. හයිඩ්‍රොක්සිල් අයන ජලීය හයිඩ්‍රොක්සිල් අයන ජලීය. මතක තියාගන්න කැල්සියම් අයන ලිව්වා හයිඩ්‍රොක්සිල් අයන ජලීය. දැන් මෙතන දෙකක් තියෙනවා. මේ දෙක දාන්න. හරි? ප්ලස්. හරි? ඔන්න ඕක තමයි ඒකට. එතන මේකෙදි ප්‍රත්‍යාවර්ත ලකුණ පාවිච්චි කරන්න අනිවාර්යෙන් භෞතික තත්ත්ව දාන්න. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව ලිව්වා. අපි දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දී හරිද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතා ගුණිතය දැන් මේකෙදි එකට ගාන දීලා තියෙන KSP ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙන කෙනෙක් සෙල්සියස් අංශක 25 දී සන්තෘප්ත ඒක තමයි තේරුම. හරි? KSP ගේ පාවිච්චි කරනකොට සන්තෘප්ත ද්‍රාවණයකදී සන්තෘප්ත ද්‍රාවණයේ මෙම උෂ්ණත්වයේදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මූලික ඒක මම මෙතන කියන්න බැරි වුණා. විභාගයේදී අපි ඔය අහන එක ප්‍රශ්නයක් තමයි මෞලික ද්‍රාව්‍යතාව. ඒ කියන්නේ මේක කොච්චර දිය වෙනවද කියන එක. ඒ කියන්නේ මේක අර නිකන් අර අපේ අර KPKC වගේම තමයි මෙතන යන්නේ. හරි? මෞලික ද්‍රාව්‍යතාව කියන්නේ මේ අදාළ කෙනා හරිද අදාළ සංගණය කොච්චර දිය වුණාද කියන එක කියන්නේ. වතුර කොච්චර දිය වුණාද කියන එක. හිතන්න. හරි? මේක මෞලික ද්‍රාව්‍යතාවය කියන අපි සාන්ද්‍රණයක් එකට පාවිච්චි කරන්නේ ගන්න විදිහට මෞලික කියන එක පාවිච්චි කරනවා. මෙයාගේ x දිය වුණා නම් හිතන්න කැල්සියම් මම මෙතන මෙහෙන් ගන්නම් අපි යටට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ x දිය වුණා නම් මෙයාගේ කොච්චර හැදෙනවද මෙයාගේ x හැදෙනවා. x සාන්ද්‍රණයක් හැදෙනවා. මේකත ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක දෙක නිසා මෙයාගේ 2x සාන්ද්‍රණයක් හැදෙනවා. හරිද? ඕකයි කතාව. දැන් අපි pH වල එහෙම අර වෙනම අරන් හදනවනේ. නමුත් මේකෙදි අපි KSP වල වැදගත්කම මොකක්ද? KSP අපි තනි ප්‍රකාශනයක් කියනවා. මේකෙදි KSP මොකද KSP වල අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් ගන්න. අන්න ඒක අපිට අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් ගන්න නිසා අපි සමතුලිත ප්‍රකාශනයේට මේ KSP ප්‍රකාශනයේට අපි ගන්න සොලිඩ් එක අපි ගන්න එන්නේ නැහැ. හරි ඒ නිසා මේක එක පේරියෙන් ඉන්න ප්‍රතික්‍රියාවක්. එතකොට මේකෙදි අපිට මේ අරයාගේ අවසාන සාන්ද්‍රණය pH වල දානවා වගේ දාන්න දෙයක් නැහැ. මේක එතකොට කෙලින් මොකද වෙන්නේ? මෙයා x අපිට ඕනේ මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර දිය වුණාද? මොකද මේක මේ ඒක වර්ග. හරි? ජලීය ද්‍රාවක වතුර ටිකක් අරගෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දාගෙන යන්න එක ක්‍රමයක්. අපිට ඕනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල සම්තෘප්ත ජලීය ද්‍රාවණයක් කතා කරලා. ඒක ක්‍රමයක් තමයි මොකද්ද? වතුර ටිකක් ගන්නවා වතුර ටිකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දාගෙන යනවා. එකක්. නැත්තම් මොකද වෙන්නේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික මුලින් දානවා. ආදීන දාලා ඒක වතුර දාගෙන යනවා. හරි ඔය මොන ක්‍රමයකින් ඔය සමතුලිතතාව තමයි යන්නේ. හරි මතක තියාගන්න. හරි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මුලින් දාලා වතුර පස්සේ වතුර දැම්මත් එකයි. තව වතුර තියෙන එකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් එකයි. මොන ප්‍රශ්නේ වුණත් මේ සමතුලිතය තමයි මෙතන තියාගන්න. මේ අවස්ථාවේ අපෙන් අහන්නේ
කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලික ද්‍රව්‍යතා. ඒතර මේකත් KSP ගේ ආදේශ කරන්නේ. ඒතර KSP ප්‍රකාශනය කොහොමද කියන්නේ? කැල්සියම් සාන්ද්‍රණය ලිව්වා. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ලිව්වා. ඒකේ වර්ගය ගත්තා. හරි. ඒතර මෙතන සාන්ද්‍රණය මේක ගත්තොත් x. මේක ගුණ කරන මේක සාන්ද්‍රණය 2x වර්ගය. හරිද? ඒතර අපිට KSP ගේ දීලා 4 10 6. හරිද? එතන මෙතන දෙකේ වර්ගය එනවා. දෙකේ වර්ගය 4යි 4x ගන්න. හරිද? එතන 4 10 රින 6 4ට 4 කැපිලා යනවා. හරි. x සමානයි 10 රින 2යි ගන්න ඉස්සෙල් මවුල්. හරි. එතන මෙයාගේ මෞලික ද්‍රව්‍යතාවය කීයද? ගන්න ඉස්සෙල් මවුල 10 රින 2. මෙයාගේ මෞලික ද්‍රව්‍යතාව මතක තියාගෙන ගන්න ඉස්සෙල් මීටරේට ගන්න ඉස්සෙල් මවුල 10 රින 2යි තමයි මෙයාගේ ද්‍රව්‍යතාව. හරි. ද්‍රව්‍යතාවය ද්‍රව්‍යතාව ගණනය කරන අපි සාමාන්‍ය KSP ප්‍රකාශනය පාවිච්චි කරනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් හයිඩ්‍රොජලී ද්‍රාවණ වල ද්‍රාවණ සාන්ද්‍රණ දීලා තිනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දී ද්‍රාව්‍යතාව ජලයේ කැල්සියම් ද්‍රාව්‍යතාව සංසර විට වැඩි දඩු සමාන දීලා කියනවා. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් ඇතුලේ කැල්සියම් නයිට්‍රේට් ඇතුලේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ මේක මොකක්ද? මේක නිකන් අර මේකට වචනයක් කියන පොදු වයනාචරණය. අර ලේ චැට්ලිය මූල ධර්ම කියලා වෙනගන්න කරුණු වගේ තමයි. පොදු වයන් මේ මොකද මෙතන සමතුලිතයක් යන්නේ නේ. මේක සමතුලිත වෙලා තියෙන්නේ. හිතන්න මේ ද්‍රාවණය. හරි. ඒ කියන්නේ මොකද මේගොල්ලෝ එළියෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් එකයි නැත්තම් ඔය තියෙන කෙනාට මේක දැම්මත් එකයි. ඒතර ඔය එළියෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලයින දාන්න. මොකද වෙන්නේ? සමතුලිතය රැක ගන්න මෙයා පිටිපස්සට යනවා. ඒකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල දී වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ කැල්සියම් අපෙන් අහන්නේ කැල්සියම් අයන සාන්ද්‍රණයනේ. හරි. අපෙන් අහන්නේ ද්‍රාව්‍යතාව. ඉතින් ද්‍රාව්‍යතාව අඩු වෙනවා. සරලයි. මේකට අපි කියන පොදු වයන. ඔක MCQ වලට අහලා තියෙන කොටසක් වුණා. සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් ඒක කියන්න දෙයක් නැහැ. සෝඩියම් වැඩක් නැහැ. සෝඩියමුත් නැහැ. ක්ලෝරයිඩුත් නැහැ. ඒ නිසා ද්‍රාව්‍යතාව වෙනසක් වෙන්නේ නැහැ. කැල්සියම් නයිට්‍රේට්. ඉතින් සරලයි. කැල්සියම් අයන තියෙනවා. කැල්සියම් අයන නිසා ඒක බලපෑම අඩු කරගෙන මේක මේ පැත්තට යනවා. ද්‍රාව්‍යතාව අඩු වෙනවා. එතකොට ඔන්න ඔකේ පොයින්ට් එක. හරිද? හැමතිස්සෙම ඔය පොදු වයන ආචරණ SCQ වලට අහන්න පුළුවන්. ඕකදි වෙන්නේ අර සමතුලිතතාව මේව කරගන්න සමහර ගණන් වල pH එකත් එක්ක ඔය ආම්ලයක් දැම්මම මොකද වෙන්නේ? බෂ්මයක් දැම්මම මොකද වෙන්නේ කියන කාරණේ අහන්න පුළුවන්. හරි. සංකීර්ණ ගැටලු සමහරලාට අහන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය KSP ලොකු සංකීර්ණ ගැටලු දීලා නැහැ. ඔය එකම කොටස් ටික යන්නේ. නමුත් ඔය පොදු වයන ආචරණය කියන එක මතක තියාගන්න. හරිද? ඔන්න ඔක තමයි සාමාන්‍ය KSP ගානක මූලික කරුණ. හරිද? ඊට පස්සේ දෙවෙනි ගාන ගත්තොත් ඒක ටිකක් වැදගත් ගාන. ඔය වගේ ගණන් කීපයක් අහලා තියෙන සිලබස් එකේ මේ පාස් පේපර්ස් වල. හරිද? මේ ගාන මම කතා කරන්නේ මේ ගාන වැදගත් නිසා. හරි? මේ ගාන අනිත් එක ගණන් වර්ගය. හරි? මම කිව්ව ගණන් සෙට් එකේ KSP හොයන්න ගණන් දෙනවා. KSP වලින් අර මෞලික ද්‍රව්‍යතාව හොයන්න දෙනවා. අනිත් එක තමයි මෙන්න මේ වගේ ගාන. දැන් මේ කියන්නේ බීකර් එක ජලයේ ඝන සෙන්ටිමීටර පරිමාවක ක්ලෝරයිඩ් අයන ක්‍රෝමේට් අයන තියෙනවා. හරිද? මේකේ ඝන සෙන්ටිමීටර 1යි පරිමාව සෙල්සියස් අංශක 25යි. ඕකේ දැන් ක්ලෝරයිඩ් අයන තියෙනවා ක්‍රෝමේට් අයන තියෙනවා. හරි. ක්ලෝරයිඩ් අයන කොච්චර තියෙනවද? 2.10 ක්‍රෝමේට් අයන 2.10 10 2යි නේ. 2.10 2 හරිනේ. ඒතකොට දෙකේම ක්ලෝරයිඩ් සහ ක්‍රෝමේට් දෙකේම 2.10 2ක සාන්ද්‍රණ තමයි තියෙන්නේ දෙකේ. මේකට සිල්වර් නයිට්‍රේට් දාන්න. රයිට්. මේකට සිල්වර් නයිට්‍රේට් දානවා ඔක. දැන් මොකද වෙන්නේ? සරලයිනේ. දැන් මේ සිල් අපි නයිට්‍රේට් වැඩක් නැහැ. සිල්වර් ගත්ත ක්ලෝරයිඩ් එක සිල්වර් ක්ලෝරයිඩ් හදන. මෙහා සිල්වර් ක්‍රෝමේට් එක සිල්වර් ක්‍රෝමේට් හදනවා. දැන් මේ දෙන්න වැඩ වගේ අර භාගිත ජලයේ තියෙන කට්ටිය සම්පූර්ණයෙන් ජලයේ තියෙන අයිනික සංයෝගන අපි කියනවා. මේවට අල්ප වශයෙන් ජලයේ තියෙන අයිනික සංයෝග. සෝඩියම් සිල්වර් ක්ලෝරයිඩ් උත් එම සිල්වර් ක්‍රෝමේට් උත් එම. දැන් අපි අහන්නේ KSP එකෙන් දීලා තියෙනවා පරිමාණ වෙනසක් වෙන්නේ නැහැ. පළමු අවක්ෂේප වන්නේ සීඩියම් වල සුදුසු කරන්නේ පින්න. ඔය ගාන ගොඩාක් අහලා දෙන
තියෙන ඔය වගේ අයන දෙක. ඔක කැටායන දෙකකට යන්නත් පුළුවන්. හරි. කැටායන දෙකක් දීලා අය කැටායන දෙකක් දීලා ආයනයක් දානවා. එතකොට අවක්ෂේප වෙන්නේ මොකක්ද? ඒක අවක්ෂේප වෙන්න උනන් දෙන්නයි ඉන්නේ. එක සෝඩියම් මේ මොනවාද? සිල්වර් ක්ලෝරයිඩ්. සිල්වර් ක්ලෝරයිඩ් එක සිල්වර් ක්‍රෝමේට් එක. ඔය දෙන්න අවක්ෂේප වෙන්න පුළුවන්. ඉතින් අපෙන් අහන්න මුලින්ම අවක්ෂේප වෙන්නේ මොකක්ද? ඉතින් මේ දෙන්නගේ සාන්ද්‍රය සමානයි. මේ දෙන්නගේ සාන්ද්‍රය සමානයි. හරි. එතකොට නිකන් හිතන්න මොකද්ද කාරණේ? දෙන්නගේ සාන්ද්‍රය සමානයි. ටික ටික සිල්වර් දාන්න. දැන් මෙයාගේ අවක්ෂේප වෙනවා කියන එක තේරුම මොකද්ද? සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා කියන එක තේරුම තමයි ඒ ද්‍රාවණය සිල්වර් ක්ලෝරයිඩ් වලින් සන්තෘප්තයි. අවක්ෂේප වෙන්නේ එහෙමයි ළම නිකන් අවක්ෂේපයක් ඇති නැහැ. ඒක සන්තෘප්ත වෙන්න ද්‍රාවණය. හරි. දිය වෙනවල උපරිමයට දිය වෙලා. ඒකට මේ වෙලාවේ අපිට KSP පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් KS අපි සිල්වර් ක්ලෝරයිඩ් වල මම මේක ප්‍රකාශනය ලියුවොත් සිල්වර් ක්ලෝරයිඩ්. හරි. සිල්වර් ක්‍රෝමේට් වල ලියුවොත් සිල්වර් ක්‍රෝමේට්. රයිට්. ඕමනේ ඔක යන්නේ. ඕමකදී. ඒතර මේ දැන් මේක අවක්ෂේප වෙනවනම් මම ප්‍රකාශන පාවිච්චි කරන්න ප්‍රමෝද මේ ප්‍රකාශන දාන්න අවක්ෂේප වෙන අවස්ථාව. අපි සම්පූර්ණ වෙනවා. ඒක ද්‍රාවණේ ක්ලෝරයිඩ් and ක්‍රෝමේට් යන දෙකම සමානව තියෙනවා. එළියෙන් මේ සිල්වර් දාගෙන යනවා. ඒකට සරලයි මොකන්ද කාරණේ? සිල්වර් අඩුවෙන් ඕන කෙනා. හරි. මොකද මේගොල්ලන් KSP ගැන වෙනස්. ඒකේ ද්‍රාව්‍යතාව වෙනස්. හරිද? මේගොල්ලන්ගේ ද්‍රාව්‍යතාව වෙනස්නේ. KSP වෙනස් කියන්නේ ද්‍රාව්‍යතාව වෙනස්. දීලා තියෙන ක්ලෝරයිඩ් ක්‍රෝමේට් සාන්ද්‍රය වෙනස් වුණාට අනිවාර්යෙන් අපිට මේගොල්ලෝ අවශ්‍ය වෙන්න අවශ්‍ය වෙන සිල්වර් සාන්ද්‍රය වෙනස් වෙනවා. ඒ නිසා අපි හොයන්න ඕනේ මොකද්ද? අඩුවෙන් සිල්වර් අවශ්‍ය වෙන සංයෝගය මොකක්ද? අඩුවෙන් සිල්වර් අවශ්‍ය වෙන සංයෝගය මොකක්ද? මේකට මේ දෙන්න KSP එකෙන් දීලා තියෙනවා මම මේකේ මේ අවශ්‍ය වෙන මේ කියන්නේ සිල්වර් ක්ලෝරයිඩ් අවශ්‍ය වෙන අවශ්‍ය සිල්වර් සාන්ද්‍රණය සිල්වර් ක්‍රෝමේට් අවශ්‍ය වෙන අවශ්‍ය වෙන සිල්වර් සාන්ද්‍රණය වෙන වෙනම හොයන්න පුළුවන්. මම යාට KSP ලියනවා සිල්වර් ක්ලෝරයිඩ් වලට මෙයාගේ සිල්වර් සාන්ද්‍රණය ජලීය ක්ලෝරයිඩ් ජලීය. ඒතර මේක හෙව්වොත් මොකද වෙන්නේ? සිල්වර් ක්ලෝරයිඩ් 1.6 අපිට ක්ලෝරයිඩ් අයන දීලා තියෙනවා 2.2 හරි 2 හරිනේ 2.2 එතකොට මෙතන කැපිලා යනවා. එතකොට 8යි 10.9යි ගන්න දෙන්න මවුල්. හරි. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න සිල්වර් ක්ලෝරයිඩ් 8 වැඩි කිරීම 10.9ක් ඕන. එතන අපි ගමුකෝ සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න. සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න සිල්වර් සාන්ද්‍රණය ක්‍රෝමේට් සාන්ද්‍රණය ගත්තා. ඒතර ඒකට අවශ්‍ය වෙන සිල්වර් සාන්ද්‍රණය හෙව්වොත් ඒකේ KSP අගය ගත්තොත් දීලා තියෙනවා 8යි 10.12යි. සිල්වර් සාන්ද්‍රණය දීලා මේ ක්‍රෝමේට් සාන්ද්‍රණය දීලා 2.10.10යි. මේක අපිලා ගියාට පස්සේ හරිනේ. අර 8යි මේක 2යි. හරිද? එතන මෙතන 4යි 10.10යි. සෝරි මෙතන මට වැරදුනා මේ මෙතන මේ අනිත් එක වන්න උතර පැටලෙන්නේ. හරිද? මෙතන දැන් මේ KSP එක ප්‍රකාශනය ලියනකොට සිල්ල අපි KSP එක ලිව්වා. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? සිල්ල වර්ග කරනවා. මොකද ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකේ 2යි. එන වර්ග කීයක් දාන්නවා. හරි? වර්ග දැම්මන් පස්සේ මේක තමයි මේක වෙන්නේ. මෙතන සිල්ල ක්‍රෝමේට් එතකොට මෙයාගේ මේ KSP එකේ ගත්තොත් තියෙන 8 වැඩි කිරීම 10.12යි. ක්‍රෝමේට් 2 වැඩි කිරීම 10.2යි 10.2යි. එතෙම 4යි 10.10ක්. ඒතර ඕක වර්ග කරාට පස්සේ 2 වැඩි කිරීම 10.5යි ගන්න දෙන්න මම. හරි. හරිනේ. ඒතර අරයාගේ දැන් සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න 2.10.5ක් ඕනේ සිල්ව අයන. මෙයා අවක්ෂේප වෙන්නේ 8.10.9යි. ඒතකොට අඩුවෙන් ඕනේ කවුද? සිල්ල ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න. එක්කනේ සිල්ල ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න තමයි අඩුවෙන් සිල්ල ඕනේ. ඒ නිසා මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් මුලින්ම අවශ්‍ය වෙන්නේ කවුද? සිල්ල ක්ලෝරයිඩ්. ඕක තමයි වලින්. ඕක සරලයි. ඕක ඔය ප්‍රකාශන දෙක ලියුම මම ලකුණු හම්බෙන්නේ. දෙවෙනි ඉලසිය වල අහන ප්‍රශ්නයක් තියෙන මොකද්ද?
සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වීම ආරම්භ වන අවස්ථාවේ ද්‍රාවයේ පවතින ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය හොයන්න. දැන් ඕකේ සිල්ල ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවනේ මුලින්. අපෙන් අහන්නේ සිල්ල ක්‍රෝමේට් හරිද? සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන අවස්ථාවේ ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය. මේ ගාන හොඳට මතක තියාගෙන පටල ගන්න නැතුව මේ සිල්ල ක්‍රෝමේට් අපිට උපකල්පනය කරන සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වුණා. ඒ කියන්නේ ද්‍රාවණය සන්තෘප්ත වෙනවා මේ සිල්ල ක්‍රෝමේට් වලින්. හරිද? මොකද වෙන්නේ මේකේ? එතන මේ ද්‍රාවණයේ සිල්ව අයන තියෙනවා, මේ ද්‍රාවණයේ ක්‍රෝමේට් අයන තියෙනවා. ක්ලෝරයිඩ් අයනක් තියෙනවා. ඕකනේ කතාව. දැන් අපෙන් අහන්නේ අවක්ෂේප වෙන ආරම්භ අවස්ථාවේදී ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය කොච්චරද? ඒතර ඇත්තටම ගත්තොත් ළමයි දැන් මේකෙදි අපිට වැදගත් වෙන කාර්යය. දැන් මේකෙදි ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය හොයන්න නම් ඒවා නිකන් අදහසක් ගන්න බලන්න KSP විදිහට පාවිච්චි කරන්න ක්‍රෝමේට්ගේ KSPද සිල්ල ක්ලෝරයිඩ් KSP. සිල්ල ක්ලෝරයිඩ් KSP. ඒ සිල්ල ක්ලෝරයිඩ් KSP පාවිච්චි කරන්නේ. මොකද අපිට ඕනේ මෙතන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය හොයන්න. මොකද දැන් සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න කලින් හරිද? දැන් මේක අපි දැන් අවක්ෂේප වුණාට පස්සේනේ. ඇත්තම කතාව ගත්තොත් මෙතන අපිට ඕනේ සිල්ල දැන් මෙතන මුලින් සිල්ල ක්ලෝරේට් අවක්ෂේප වෙනවා. අවක්ෂේප වුණා මේ හිතන්නේ මේක අවක්ෂේප වෙලා කියලා මේ. සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වුණාට පස්සේ ද්‍රාවණයේ දැන් සිල්ව තියෙනවා, ක්ලෝරයිඩ් තියෙනවා, ක්‍රෝමේට් තියෙනවා. හරි. දැන් මේ වෙලාවේ අපෙන් අහන්නේ මෙන්න මේ අවස්ථාවේ කියන්නේ අවක්ෂේප වෙලා දැන් හරි. ඒක දීලා දෙන පොයින්ට් එක මොකක්ද? සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන ආරම්භ වන අවස්ථාව. ළමයි දැන් මේ සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න කොච්චරක් සිල්ව අයන ඕනේද? 2.10 දැන් සිල්ල ක්ලෝරේට් අවක්ෂේප වෙලා ඒ කියන්නේ මේ වෙලාවේ සිල්ල ක්ලෝරේට් අවක්ෂේප වුණා ඉවර වුණාට පස්සේ මේ වෙලාවේ ඒ කියන්නේ අරයා අපි උපකල්පනය කරන්න පුළුවන් අරයා අවක්ෂේප වුණාට පස්සේ අරයා මේ සිල්ල ක්ලෝරයිඩ් අවක්ෂේප වුණාට පස්සේ අරයා සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. එතකොට සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න නම් 2.10 සිල්ව අයන තියෙනවා. හරිද? 2.10 සිල්ල අයන තියෙන්න ඕනේ සිල්ල ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න. එතකොට මේන්න KSP ද්‍රාවණය. එතන මේ මට මේ KSP දැන් මම විතර පාවිච්චි කරන සිල්ල ක්ලෝරයිඩ් වල KSP අගේ. හරි? සිල්ල ක්ලෝරයිඩ් වල KSP අගේ. හරි? ඒක සිල්ල ක්ලෝරයිඩ් අවක්ෂේප වෙලා මේ වෙලාවේ මොකද මේ සමතුලිතය හැමතිස්සෙම මතක තියාගන්න මම කිව්වේ ඒක මේ ඝනයත් එක්ක එන සමතුලිතය දාන්න ඕනේ. එයත් එක්ක මෙයත් එක්ක ස්පර්ශ වෙන. හරිද? මේ සිල්ල ක්ලෝරයිඩුයි වතුරයි එක්කනේ මේ ස්පර්ශ වෙන්නේ. එතකොට මේ ස්පර්ශ වෙන අවස්ථාවේ සිල්ව සාන්ද්‍රණය. ඒ සිල්ව සාන්ද්‍රණය කීයද? 2.10 මේක 2.10 අපෙන් අහන්නේ ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය. එතකොට මේකෙදි සිල්ව ක්ලෝරයිඩ් වල KSP පාවිච්චි කරනවා. එතකොට මෙතනදී මම ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය හොයනවා. හරි? KSP සිල්ව ක්ලෝරයිඩ් වල බෙදනවා සිල්ව අයන. සිල්ව ක්ලෝරයිඩ් වල KSP අගේ කීයද අපිට හම්බුනේ? 2.10 sorry 2.10 1.6 නේ. වැරදුනා. 1.10 මේ වෙලාවේ සිල්ව අයන සාන්ද්‍රණය කීයද? 2.10 දෙක ගන්න එක උතන පටලන්නේ දැන්. එතන ඕගොල්ලෝ KSP වල සිල්ව ක්ලෝරයිඩ් වල හොයන්න කිව්වම ඔයාට අපේ අදහසක් වෙනවා අනිවාර්යෙන් සිල්ව ක්ලෝරයිඩ් වල KSP තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා. හැබැයි මෙතන ප්‍රශ්නේ වෙන්නේ පැටලෙන්නේ මොන සිල්ව සාන්ද්‍රණය පාවිච්චි කරන්නේ. සමහර විට එකපාරට සිල්ව සාන්ද්‍රණය විදිහට මෙයා ගානට දහරිනවා. ඒක නෙමෙයි ඒකයි අර සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න කලින්. දැන් අපෙන් අහන්නේ සිල්ව ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න යනවා. සිල්ව ක්‍රෝමේට් අවක්ෂේප වෙන්න නම් මෙච්චර සාන්ද්‍රණයක් ඕනේ සිල්ව. ඒ වෙලාවේ ද්‍රාවණේ සිල්ව සාන්ද්‍රණය 2.10 එයා සමතුලිත වෙලා ඉන්න සිල්ව ක්ලෝරයිඩ් එක්ක. ඒකයි මෙතන පොයින්ට්. හරිද? මෙතන එක අපල ගියට පස්සේ 8යි 10යි රින දැන් මෙතන 0.8යි නේ එතකොට 0.8යි මෙතන 18යි රින 10යි රින 4යි කැන්සල් වෙනවා. තේරෙනවද? ඔන්න ඔය පොයින්ට් එක ඔය ගණන් තමයි අහලා තියෙන්නේ. එච්චරයි හරිද? KSP නේද? ඔය වගේ ගණන් තමයි අහන්නේ. සරල ගණන්. මෙතනට පැටලිල්ල වෙන්නේ අර හතන. හරිද? මොකද මම කිව්වේ ඒකයි මේ හැමතිස්සෙම මේ ද්‍රාවණ දාන්නේ සංතෘප්ත ද්‍රාවණ වලට. සංතෘප්ත ද්‍රාවණ වලට විතරයි අපි KSP පාවිච්චි කරන්නේ. මොකද එයත් එක්ක සමතුලිතලා ඉන්න සාන්ද්‍රණය තමයි මෙතන පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔය වගේ ගාණක් ඔය අවුරුද්දක
මේ වාරත් ඔය ගණන් අහන්න පුළුවන්. ඒතර අනිත් ඒක අනිත් පැත්ත අහන්න පුළුවන්. මොකක්ද? දැන් මේක ණයන දෙකක් දිය කරලා තියෙන්නේ. ණයන දෙක දිය කරලා කැටායනයක් දානවා එළිය. සමහරවිට ඇතුලේ කැටායනයක් තිබිලා පස්සේ අර පොදු මේ ණයනයක් දාන්න පුළුවන් එළිය. කැටායන දෙකක්. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ තුන් පාර කරන්න. ඒතර ඔයාලට මේක පුළුවන් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. තුන්වෙනි ප්‍රශ්නය මා ලේසි ප්‍රශ්නයක්. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒක නිකන් අර එකම තමයි දෙන්නේ. ජලය වශයෙන් තියෙන මේක SCQ ප්‍රශ්නයක්. AB2 නම් ලවණේ සම්තෘප්ත ජලය දරන 25 ආසු ජලය කණ්ඩේශනවල වැඩිපුර ප්‍රමාණය සමාන්තරය කළ සාදලා සම්තෘප්ත ද්‍රාවණය මේ වචනේ දක්වන්නේ සම්තෘප්ත ජලීය ද්‍රාවණේ පවතින A2 සාන්ද්‍රණය දීලා තියෙනවා මෙච්චරයි කියලා. හරිද? එතකොට AB2 solid එක මේ ඝනය දිය කරනවා A2+ හරිද? B- ජලීය. හරි. ඒතර මේක සමතුලිතයි මේක අනිවාර්යෙන් ලියන්න පුරුදු වෙන්න මේකට අනිවාර්යෙන් ලකුණු හම්බ. අපෙන් අහන්නේ ඊට පස්සේ සමතුලිතයේ සමතුලිත නියතය සඳහා ප්‍රකාශනය. ඉතින් KSP ලිව්වා. හරිද? A2+ B- අනිවාර්යෙන් මෙතන සංගුණකයේ දර්ශකයේ මොකක්ද කියලා දාන්න ඕනේ. හරිද? ඔන්න ඔකයි පොයින්ට් එක. KSP ලියන්න. ඊට පස්සේ ඉහත සඳහන් සමතුලිතතා නීතිය අගය. දැක්ක දැන් අපිට දැන් දීලා සමතුලිතතා නීතිය අගය. දැන් අපිට දීලා තියෙනවා මෙම සංගතම් ජලීය ද්‍රාවණේ පවතින සිල්ල සම්මනාත A2+ සාන්ද්‍රණය දීලා තියෙනවා 2.10 3යි කියලා. හරි 2.10 3යි කියලා දීලා හරියට සාන්ද්‍රණය. එතන දැන් මෙහෙමනේ දැන් මේකේ මෞලික ද්‍රාව්‍යතාව ගත්තොත් අපි දන්නවා මෙයාගේ x තියුණොත් මෙයාගේ x තියෙනවා මෙයා 2x තියෙනවා. හරිද? එතන මෙයාගේ තියෙන සාන්ද්‍රණය කියලා තියෙන්නේ 2.10 3යි. එහෙනම් මෙයා 4.10 3 වෙනවා. මෙයා 2.10 3යි නම් හරි. මෙයා 4.10 3 වෙනවා මෙයාගේ සාන්ද්‍රණය. හරිද? ඕකේ මොකන්ද ගන්න ඕනේ? ඕකේ වර්ගය ගන්න ඕනේ. ඒක වැදගත් ඈ. ඒක වර්ගය ගන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? තේරෙනවද? ඒකට මෙයාගේ සාන්ද්‍රණය 2.10 3 ලියනවා. මේ 4 වැඩි කිරීම 10 3 ලියනවා. හරි. එතකොට ඕක තමයි 4 4 16 32යි 32 10 3යි මෙතන 10 6යි 10 9යි. හරි. ඒතර ඒකක දානකොට වැදගත් වෙනවා මේ ඒක හරියට පාවිච්චි. මොකද KSP වල අනිත් එක කියන්නේ මේ ඒකක නියත නෑ. මොකද මේ අගයන් නේද වෙනස් වෙනනේ. බලයන් වෙනස් වෙනකොට මේ KSP එකේ වෙනස් වෙනවා. මේකදී මොනවාද ඝන මවුල හරි DM ලියන නම. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේකෙදි KSP එකේ අපි AB2 වෙනත් සම්තෘප්ත ජලීය ද්‍රාවණයක් 25 දී ආසු ජලය කියලා වෙන AB2 ටිකක් අරගෙන 25 දී ආසු ජලය කන්ඩිෂන් දෙකක් තුල AB2 වැඩිපුර ප්‍රමාණයක් දිය කරලා. දැන් මේකෙදි කියලා දැන් මේ දෙකේ වෙනස කියන්නේ මොකක්ද? දැන් අරකේ AB2 දිය කරලා තියෙන ගන් ඩෙසිමීටර් 1ක. දැන් වෙන පරීක්ෂණයක ප්‍රැක්ටිකල් එක ගන් ඩෙසිමීටර් 2ක තමයි ඒක දිය කරලා තියෙන්නේ. අපෙන් අහන්නේ පදේ සමතුලිතතා නියතයේ අගය මොකද වෙන්නේ? KSP වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා සමතුලිතතා නියත කොහොමත් එකනේ. ඒක KPටත් වැඩ KCට Kට KBට KWට ඕන එකෙකුට අදාළයි. මොකද ඒවා අනිවාර්යයෙන්ම රඳාව දෙන උෂ්ණත්වය මත. ඔයා මේ ටික වා ගන්න විදිහට 10ක දිය කරත් එක 100ක දිය කරත් එක 50ක දිය කරත් එක KSP වෙනස් වෙන්නේ නැහැ. හරි පරිමාව දෙගුණ කරා කියලා එක එක කට්ටිය දැම්මා කියලා KSP වෙනස් වෙන්නේ නැහැ. වතිස්සම ඒගොල්ලෝ KSP නියතව තියාගන්නවා. උෂ්ණත්වය වෙනස් වෙන නොවන තාක්ක. නිසා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ පරිමාව වෙනස් කරා කියලා. 25 පවතින ඒ ජලීය සම්පූර්ණ ද්‍රාවණයේ NAB දානවලු නැමැති ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක ස්වල්ප ප්‍රමාණයක්. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. දැන් ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කියන එකේ තේරුම මොකද්ද? එයා සම්පූර්ණයෙන් කැඩෙනවා කියන එක. හරි. මෙයා භාගයට කැඩෙන්නේ නැහැ. මෙයා සම්පූර්ණයෙන් කැඩෙනවා කියන එක. හරි. සම්පූර්ණයෙන් ඒක දිශාත්මකව කැඩෙනවා කියන එක B- සම්මෙන්. විච්ඡේදනයක සල්පණ එකතු කළාදී A- වල A+ වල සාන්ද්‍රණය වැඩි වෙනවද නැද්ද කියලා කියනවා. ඉතින් මේකට අර පොදු වයන ආචරණය වගේ තමයි. මේ පොදු වයනයක් මේ වගේ දැම්මට පස්සේ මොකද වෙන්නේ? සමතුලිතය රැක ගන්න. දැන් මේ සාන්ද්‍රණය වැඩිනේ. කඩු කරගෙන පිටිපස්සට යන සමතුලිතය. එතකොට මොකද වෙන්නේ? ඉබේට මේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ නිසා මතක තියාගන්න පොයින්ට් එක. B- දැම්මට පස්සේ අර ඒක සාන්ද්‍රණය අඩු වෙන නිසා මොකද සමතුලිතය රැක ගන්න. අර සමතුලිතය පිටිපස්සට යනවා.
අපි කතා කරපු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල දියවෙන එක වගේ තමයි කැල්සියම් දැම්මම හයිඩ්‍රොක්සිලයිඩ් දැම්මම මොකද වෙන්නේ කියන එක. හරිද? එතකොට ඕක තමයි මට අපි KSP වල කතා කරමු. ඒක තමයි KSP වල MCQ වලට SCQ වල SC වල ඔය ටික කරලා ගියොත් ඔයාලට මේ බාර අහන ප්‍රශ්නෙත් සම්පූර්ණ ලකුණු ගන්න. මොකද KSP කියලා කියන්නේ එන අමාරු කොටසක් නෙමෙයි. ඒක ගණන් වර්ග ගොඩක් නෑ, ප්‍රස්ථාර අදින්න එක එක විකාරණේ අදාළ පොයින්ට් එක තේරුම් ගත්ත සමීකරණ ටික ලිව්වා ගාන හැදුවා එච්චර. සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න.